කියන්නකෝ. ඒක මෙහෙම කැරකෙන්නේ. මෙහෙම කැරකි තිබුණා. ඊට පස්සේ ඊට පස්සේ එතකොට මම ඒක ඔයාට ඉඳන් වින්නරක පේනකොට මම අම්මිට කිව්වා වින්නරක නම් දැන් නතර වෙන්න තමයි හදන්නේ. මින් මැල්ල එක නතර වෙන්න තමයි හදන්නේ කියලා. ඊට පස්සේ අද මම අම්මිට ඈතම වින්නරක නතර වෙන්නට හදන්නේ කියලා. ඊට පස්සේ මම අම්මි කිව්වා වින්නරක නතර වෙන්න නෙමෙයි තව ගොඩක් වෙලා යන්න පුළුවන්. ඒක නිසා තමයි වින්නරක තව තුත්ත වෙලා විකින් තමයි මේම කැකිලා නතර වෙන්නේ. ඊට පස්සේ ඔයා කිව්වා දාච්චිට මොකක් කියලාද කිව්වේ? අච්චි this is me winner. winner කිය අර ජනේම් බලනකොට අර මේ winner එක පේනවා. මම මේ winner එකට ආසයි. එතකොට අර winner එක එතකොට මම කෑම කන්න ගියා. එතකොට winner එක බබා කෑකෙන්නේ. මම අම්මිට කිව්වා අර winner එක මට මෙහෙම කෑයි. අම්මිට ඔයා හෙව්වද ඉතින් බිම ගෑවෙනවද? අම්මි කිව්වා මෙහෙම මෙහෙම මම අම්මිට පෙන්නුවා අර winner එක ඇට ඉඳන් මට වෙන්නද හදන්න කිව්වා. අම්මි කිව්වා නෑ කිව්වා. තව ගොඩක් වෙලා යනකොට මේ winner එක යොම් මේ එතකොට ඔයා ඇහුවද බිම ගෑවෙන? ඒකට වුණා මම්මිගේ. මොකක්ද ඇහුවේ? කොහමද? ඒක බිම ගා කල්කෙන්නේ ඒක නිකම්ම බැටි දැම්මොත්. බැටි දැම්මොත් තමයි ඒක කල්කෙන්නේ. බැටරි දැම්මොත්ද කැරකෙන්නේ වින් මැල් එක? බැටි දැම්මොත් තමයි සමහර වෙලාවට මේ බැටි දැම්මොත් තමයි කල්කෙන්නේ. නතර උමාම කල්කෙන්න බෑ කැරකෙන. ඊට පස්සේ ඔයා එනකොට මොනවද දැක්කේ? ඔයා කාත් එක්කද ගියේ ඉතින් ගමනේ? මම අම්මිට පෙන්නුවා ඊයේ අම්මා කිව්වා මම ඊයේ යනකොට අම්මා මොකක්ද අර මෙහෙම යනෝ දෙකේ මොකද්ද? තාතිට පෙන්නුවේ මොකද්ද? පෙන්නකද? දැක්ක මම මේ කොහොමද තාතිට මොකද්ද කිව්වේ? මේ පෙන්නක මේම සමහර වෙලාවට උඩින් මෙහෙම උඩින් මෙහෙම පහළ උඩහට ගියාද පහළට ගියාද? උඩින්ම ගියේ. ඒක යන්නේ උඩින්. තාති දැක්කෙත් නෑ. තාති දැක්කෙත් නෑ, අම්මි දැක්කෙත් නෑ. කවුද දැක්කේ? ඔයා දකින්න එපා. ඈත පේන් එක යනවා. ඔයා දකින්න එපාය. ඒ පේන් එක යන්නේ ටික් 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 ටික්. ඔයා ප්ලේන් එකේ ගිහින් තියනවද? ඔයා ප්ලේන් එකේ ගිහින් තියනවද? බබා. ඔයා ප්ලේන් එකේ ගිහින් තියනවද? ඔයා ප්ලේන් එකේ ගිහින් තියනවද? කාත් එක්කද? තාත්ති අම්මිත් එක්ක ගියා. කොහෙද? බේබිත් අරගෙන ගියා. බේබිත් අරගෙන ගියාද? කොහෙද ගියේ? ගෙදරින් ලංකාවට. ගෙදරින් ලංකාවටද ගියේ? ලංකාවෙන් කොහාටද? අම්මි මෙතනින් අතවනවා මම. එන්න මෙතනින් වාඩි වෙන්නකො මේක විස්තරේ කියන්න. අයියෝ කුණු එක තියන්න. ඔතනින්. කවුද මේ කුණු මල්ලගෙන තියලා තින්නේ? වාඩි වෙන්නකො. ඊට පස්සේ ඔයා කොහෙන්ද ලංකාවෙන් කොහාටද ආවේ? දැන් ඩෙන්මාර්ක් එකට ඒක මේ වින්නල්ලක ඈත ඉඳන් මේම කල්කනවා. ඔයා ප්ලේන් එකේ එනකොට බය වුනේ නැද්ද? බය වුණා. දඟව තමයි මම ගියේ. ප්ලේන් එකේද? දඟව. බිම බලනකොට බය හිතුනේ නැද්ද? බය වුණා. බය හිතුණාද? ප්ලේන් එකේ මොනවද දුන්නේ? කෑම දුන්නා. කාටද? කවුරුද දුන්නේ? කෑම. කවුද දුන්නේ කෑම? මට.
කවුද දුන්නේ? ටේබල් එකක් හදලාද දුන්නේ? කොහොමද ටේබල් එක හදාගත්තේ? ඒක හදාගෙන තිබ්බේ. ඒක එතකොට අර මේ වින්නරක මේම කරගෙන උයි වින්නරක මේම කරගෙනකොට මේම කරගෙනකොට මේම නැත වුණා. මම හරියනම් නැත වුණා ෆෑන් එක. හුලම් බලාගාරයක්. හුලම් බලාගාර. වින්නර් එක මං අර නුවරඑළියේ තියෙන්නේ නුවරඑළියේ. අම්මිට කිව්වා ඒක මොකද නැත වෙලා කියන්නේ. මේ එතකොට දැන් ඔයා ඒ වින්මෙල් එක දැක්කම අම්මගෙන් ඇහුවද බිම ගෑවෙන්නේ ඇයි කියලා? බිම වදිනවා කියලාද ඔයා කිව්වේ? බිම ගහක් තිබ්බොත් තමයි වදින්නේ කියලා. නැත්තම් වදින්නේ නැහැ කියලා අම්මා කිව්වා. ගහක් තිබ්බොත් තමයි වදින්නේ කියලා. එතකොට තමයි එතකොට තමයි ඒ වින්නරක තාපොද්දේ මේම උදීම අද කවුද එනවා කියලා කිව්වේ? අද කවුද එනවා කියලා කිව්වේ? එතකොට වින්නරක තාපොද්දේ මේම උදට අද කවුද එනවා කියලා කිව්වේ? නිව්සානි නේද? ඉන්දියාප්පන් හදනවා. මේ අද කොකිස් හදන්න බෑද මට කොකිස් 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 අනේ පුතේ කොකිස් අච්චුව කෙවන්න කොකිස් හදාගන්න කොකිස් කනවා. ඒක මට පොඩි වෙනවනේ කියන්නේ ආයේ දවසක චුජි පුංචිට මේ ඒ ෆොටෝ එවන්න කියන්න. මේ ඔයා මේ මල් කුමාරිට කැමතිද? කැමති මම තූති මල් කුමාර කෙනෙක් කාගෙන එන්න චුජි පුංචිගේ විදින්න එකේ ඉන්නවා තූති මල් කුමාර කෙනෙක් එයාගෙන එන්න. එයාට කැමතිද ඔයා? එයාට කැමති. අද මම එයාව එක්කන් ආවොත් ඔයා එයාව බලා ගන්නවද? බලා ගන්න එයාවට අද මම එයාව ගෙදර තියා ගන්නවා. හබුන් කන්න දෙනවද? දෙනවා. එයාත් හබුන් කනවා කිව්වා වීඩියෝ පාබව. එයාත් හබුන් කනවද වීඩියෝ බලවද? බබත් එක්කම කාකා කන. වීඩියෝ බල අපිට දැන් ඒ නංගි ඕනේ අපි වෙන නංගි කෙනෙක් ගෙමු. අර මෙහි ආවේ රෝස නංගි. කවුද මට තේරුනේ? අර නාගි කෙනෙක්ද මල්ලි කෙනෙක්ද දෙන්නේ අද නිනුෂාන් නෙන්දිලා කවුද එන්නේ? අයියා කෙනෙක් නෙමෙයි තූතියම අයියා කෙනෙක්. මල්ලි කෙනෙක් දෙන්නේ. අයිකේ. මල්ලි කෙනෙක්ද යා අසංක මාමලයා කියලා ෂෝයිද? එයා සංකුමාමගේ අක්කිචෝයි එයාගේ අක්කිචෝයි. අසංක මාමලයා අක්කි ෂෝයිද? කවුද එයා හොඳ නැද්ද එයා හොඳයි. එයා හොඳයි. විනුදි අක්කි. විනුදි අක්කි විනුගා අයියයි විනුගා අයියයි අපි දෙන්න එයාගම්මනේ ආදේ අයියාටත් ආදේ තව අක්කි කෙනෙක් ඉන්නවා. ෂෝයි අක්කි කෙනෙක්. ඔයා පාක් ගිහිල්ලා එයාත් එක්ක සෙල්ලම් කරාද? අයියා කෙනෙක් ආව ඒ අයියාගේ දෙකට අදින් මේ සමීර මාමලගේ අයියා. සමීරගේ අයියා ඒකෙන් මම උදින්ට යනකොට එයාගේ මම මෙම බලනකොට එයාගේ අතින්ම කකුවෙන්ම තේගුණා. එතකොට එයාගේ අතයි ගුණා. අයියෝ පව්වෙලි. ෆ්ලෙට් හැදි වේවිගද දන්නේ නැහැ. සුදුමැණික ඔයා කේක් කෑවද? කේක් කෑවද? කෑවදන් ඊයේ කෑවා අම්මා. තව කේක් කෑල්ලක් කමුද? කාමු ආය බීට් ගාව හදන්න වේ බීට්. බීට් කරලා හදන්නද? බීට් කරලා ඇදුවාම තමයි චෝයි. කොහොමද ඔයා දන්නද බීට් කරන්න? අම්මි කියන පග්ගයකට ගැව්වාම එම බීට් කරනවා.
එහෙම බීට් කරන. ඔයා දන්නවද බීට් කරන්න? දන්න මම අපි කිව්වා තෝබේ අමි ආයෙත් තවසත් ඔයා කේක් එක කනවා දෙන්න. මෙහෙ එන්න මෙතන දෙන්න. මෙහෙ එන්න. ඔයා දැන් අට ගියා කියලා අර අයියා කෙනෙක් දන්නේ නැහැ ඉස්කෝලේ යන අයියා කෙනෙක්. එයාලේ අම්මා ඇහුවා ඔයාලා ගමේ ගිහින්ද කියලා. ඊට පස්සේ මම රට ගියා නේ දන්නේවත් නැහැ. ඒක තමයි මේ ළමයා කතා කරන්නේ නැති හින්දා ඇහුවේ. බබා ලංකාවට යනවද මෙහි ඩෙන්මාර්ක් එකේම ඉන්නවද? ඩෙන්මාර්ක් එකේ ඉන්නේ නැහැ. මම ලංකාවේ තූති ලොකු ෆෑන් එකක් අරගෙන ඒකෙන් උඩින් යනවා. යනවා. ගිහින් එනවද ඉන්නවද එහි? ගිහින් එනවද ඉන්නවද? ඔයා ඉන්න එහි. ඔයා ලංකාවේ ඉන්න අපි මෙහි ඉන්නම්. ලංකාවේ ඉන්නේ නැහැ මම අද මේ පැත්තේ. ඔයා ඩෙන්මාර්ක් එකට ආසයිද? ඔයා ඩෙන්මාර්ක් එකට ආසයිද? පුංචිගේ අවුරුදු 20 ෆොටෝ දැක්කද? මේක යාතෝ පුංචිගේ අවුරුදු 20 ෆොටෝ දැක්කද? දෙකක්. මට දෙම කිව්වේ. ඔව්. ෆොටෝ ඒ වගේම තේ. මැනික. සුදු මැනික. මේක සීතලට තමයි යනින්න පුවා. සීතලටද? සීතල. ඔය දැන් සීතල නැද්ද? සීතල වුණාම කොහොමද වහගන්නේ? අන්නේ. සීතල වුණාම වහගන්නේ. කම්මාදියක් පෙන්නා. කම්මාදියේ මේ කම්ම මූණ සීතල වුණාම ඒක නිසා තමයි මේම කම්මාදිය. ඩස්ට් එක යන නිසා තමයි එහෙම දාගෙන ඉන්නේ. ඇස් වලට. ඒක සීතල වුණාම තමයි ඒක දාගන්න පුළුවන්. ඔයාගේ කම්මාදියක් තියනවද? මගේ කන්නඩි තියෙන මං අරන් තියලා තියෙන්නේ. ඒක වොන්ද කොහෙන්ද ඒක තියලා තියෙන්නේ? අර කබඩ් එකේ උඩනේ තියලා තියෙන්නේ මම. ඒව ගන්න බැරි වෙන්න තියලා තියෙන්නේ. ඒක ඔයාගේ කම්මාදිය. මගේ කන්නඩිය වෙන කාගේ අම්මිගේ වන්නේ? කම්මාදිය තියනවද? අම්මිගේ. ඒව අපි දන්නේ නැහැ. අම්මිගේ කම්මාදිය තියනවද? අපි ඒව දන්නේ නැහැ. අපි දන්නෝ තාත්තේ. සුරංග ඒව දානවා අපි දෙන්න. ඔයාගේ නම සුරංග. සුරංගද? සුරංග මගේ මම තාත්ති. ඔයාගේ ඔයාගේ සුරංග මම තාත්ති. අර එතකොට අම්මා අමි තාත්ති. අමිත් තාත්තිද? අපි චාමනීද? අමි චාමනී නෙමෙයි අමි තාත්ති. අමි තාත්ති. චාමනීද? ඔයා චාමනී කියලා කතා කරනවද එයාට? ඔයා චාමනී කියලා කතා කරනවද එයාට? ඉප්පා කැත වෙනවා. සික් එහෙම කරන්නේ මේ ඔයා මේ ඉපා ඊනම් අන්න එහෙනම් අර අයියලා එනේ කන්නේ මෙහි එහෙම කරන්නේ නැත්තම් එනවද? කිරියම බයයි ඒකට. කෑම කෑවද කියලා අහන්න. බය වෙන්න එපා මම. ඔයාලා කෑම කෑවද කියලා අහන්න. කෑම කෑවද කියලා අහන්න. අපිට ඉන්දියාව හදනවා. තාත්තේ හරි ලස්සනයිනේ කන්නාඩියට. අනේ බෑ මං ඕවා දාන්න කැමති නෑ. මට බෑ ඕවා දාන්න කැඩෙනවා. ඕවා දාන්න කැඩෙනවා බෑ මට බෑ ඕවා දාන්න. මට බෑ ඕවා දාන්න. සුදු මැනික. දැන් හරි මෙතෙන්ට එන්න. මෙතන මේම තමයි දාන්න. ඔව් මෙතෙන්ට එන්න. මම විස්තර කතා කරන්න. ඔයා ඉතින් ප්ලේන් එක දැක්කම මොකද කිව්වේ? එතකොට මම කිව්වා මේ අපි දෙන්න මේ. එතකොට අපි දෙන්න මේ. ඔයා සින්දු කිව්වේ කොහොමද? සින්දු කිව්වා අතේට ගිහින් සින්දුවක් කියලා වෙන්න නේද? අර අතන ඔයාගේ ග්‍රාම් සෙට් එක ගාවට ගිහින්. සින්දුවක් කිව්වා. එහෙනම් සින්දුවක් කියලා පෙන්නන්න. කීබෝඩ් එකක් ගහන්නේ.
දැන් ඇති කීබෝඩ් එකේ. හොය දැන් අතින්ට යන්. ආයි විස්තර ටිකක් කතා කරමු. දැන් දැක්කනේ යාලා. දැන් මෙතෙන්ට එන්න.